වෙල්කම් බැක් ටු මයි YouTube channel. අද අපි හදන්න යන්නේ ගෙදරදී ඉතාමත් පහසුවෙන් හදාගන්න පුළුවන් සුවඳින් පිරුණු ශ්‍රී ලාංකික කරි චිකන් කරියක්. එහෙනම් අපි පියවරෙන් පියවර බලමු. මුලින්ම හොඳින් සෝදාගත් චිකන් කැබලි බඳුනකට දාගන්න. ඊට පස්සේ රස අනුව ලුණු, කහ කුඩු, මිරිස් කුඩු ස්වල්පයක්, බැදපු තුන පහ කුඩු එකතු කරගන්න. ඉන්පසු විනාගිරි ස්වල්පයක් එකතු කරගන්න. කරි චිකන් වල ඇති තද ගතිය නැති වී හොඳින් තැම්බීමට තමයි විනාගිරි එකතු කරගන්නේ. ඉන්පසු හොඳින් කලවම් කර විනාඩි 15ත් 20ත් පමණ තබා ගන්න. මෙහෙම කළාම කුළුබඩු රස මස් වලට හොඳින් උරා ගන්නවා. ඉන්පසු ලූණු, සුදු ලූණු, ඉඟුරු, මිරිස් කරලක්, තක්කලි ගෙඩියක්, සේරු කැබැල්ලක් කපාගෙන මේ විදියට ලෑස්ති කරගන්න. දැන් ලිප මත පෑන් එකක් තබා තෙල් ස්වල්පයක් එක් කර තෙල් රත් වූ පසු සුදු ලූණු, ඉඟුරු, සේරු කැබැල්ලක් එක් කර සුවඳ එනතුරු බැද ගන්න. ඉන්පසු බැදපු තුන පහ තේ හැඳි 4ක්, මිරිස් කුඩු තේ හැඳි 3ක් එයට එක් කර කලින් සූදානම් කරගත් චිකන් ටික දමා හොඳින් කලවම් කරගන්න. එයට කපාගත් ලූණු කැබලි දමා ගන්න. ඉන්පසු එයට බේ ලීෆ් එකක්, කරවු නැටි 4ක්, කරදමුංගු 3ක්, කරපිංචා සහ රම්පේ කැබැල්ලක් එක් කරගන්න. ඉන්පසු හොඳින් මිශ්‍ර කරන්න. මේ තියෙන්නේ කරි චිකන් වල බිත්තර. මේක කැඩෙන්නේ නැතුව උයා ගන්න ඕනේ. ඉන්පසු තක්කාලි සහ අමු මිරිස් එකතු කරන්න. ඉන්පසු පියන වසා විනාඩියක් පමණ තම්බා ගන්න. ඉන්පසු ගොරකා කැබැල්ලක් එක් කර අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා පියන වසා හොඳින් පිස ගන්න. දැන් අපේ චිකන් කරි එක සූදානම්.